දැන් මම මේ වීඩියෝ එකේ ඔයාලට කියන්නේ නැහැ යන්න ගිහලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරන් ලස්සන වෙලා ඉන්න කියලා. හැබැයි ඔයාලට ඉතින් හම්බෙන මිනිස්සුන්ගෙන් හරියට බලුවොත් කී දෙනාද හරිම ඇට්‍රැක්ටිව් විදිහට ප්‍රසන්ටබල් විදිහට ඉන්නේ. ඒකට අනිත් කට්ටිය කැතයි. නැත්තම් එයාලා ලස්සන වැඩි කරන මේ බියුටි පිරමිඩ් එක ගැන දන්නේ නැද්ද? ඔයාලා අහලා තියෙනවනේ ඉස්සර ඉස්කෝලේ කාලේ අපි ඉගෙන ගත්ත ආහාර පිරමීඩේ. ආහාර පිරමීඩේ අපිට පෙන්නන්නේ මොකද්ද? අපේ ඇඟට කැම දා ගන්නකොට අපි කොහොමද ෆලෝ කරන්න ඕන මෙතඩ් එක කියලා. ඔන්න ඔය මෙතඩ් එකම පාවිච්චි කරලා අදගෙනලා තියෙනවා මම මේ බියුටි පිරමීඩ් එක. තව විදිහකට කිව්වොත් හයිරාකි ඔෆ් බියුටි. මේකේ මම පැහැදිලි කරනවා ඔයාට ක්‍රමානුකූලව ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ඔයාගේ ලුක් එක මැක්සිමම් කරන්නේ. තව අතින් කිව්වොත් ලුක්ස් මැක්සිම් කරන්නේ කියලා. මේ වීඩියෝ එකේ මම හැම දෙයක්ම කතා කරනවා බියුටි ස්කින් කෙයාර් මේකප් වලින් පටන්ගෙන Brazilian butt lifts, boob lifts සහ nose jobs වලට යනවා. මම අහලා තියෙනවා ගොඩක් පිරිමි ළමයි මේ ඉස්කෝලේ කාලවල වල වගේ කියන් ළමයින්ගේ කොණ්ඩේ, මූණ, ඇඟ සහ කකුල් බලලා ඒගොල්ලන්ට ලකුණු දෙනවා. එතකොට කියන්නේ මොකද? මෙයා 3ක් එයා නම් 10ක් කොහොම පුෂ් කරන්නේ මේක හොඳයි කියලා. හැබැයි මම මේ වීඩියෝ එකේ පත් එක ඉස්සරහට කතා කරන යනකොට මට ඕන ඔයාටම මෙහෙම ලකුණක් දාලා මේ වැඩේ පටන් ගන්න. හරියට මේ වීඩියෝ එක මුලින් ඉඳන් අන්තිම වෙනකම් බලුවොත් ඔයා 3ක හරි 4ක හරි ඉන්න කෙනෙක් නම් ඔයාට හරිම ලේසියෙන්ම 8කට 9කට වගේ හරිම ලේසියෙන් යන්න පුළුවන් බියුටි පිරමිඩ් එක. නැත්නම් හයිරාකි ඔෆ් බියුටි. මේ පිරමිඩ් එකේ ලෙවල්ස් 5ක් තියෙනවා. ඔයා හැමදාම ඇඟ හොදලා දවසට දෙපාරක් දත් මැදලා පිරිසිදු ඉන්නේ නැත්නම් ඔයාගේ ලස්සන ගැන අපි කතා කරන්නේ නැහැ මෙතන ඉහාට. ඒක නිසා තමයි අපි පිරමිඩ් එකේ පළවෙනි ලෙවල් එක level 1 විදියට අපි basic health ඒ කියන්නේ මූලික සෞඛ්‍ය ගැන කතා කරන්නේ. ඇත්තම කතාව මෙතනින් තමයි ඔයාගේ ලස්සන පටන් ගන්න. ඔයාගේ overall appearance එකට අවශ්‍ය foundation එක දාන්නේ මෙන්න මේ level 1 වලින්. ඔයාගේ නිින්ද, ඔයා කන ආහාර, fitness, ඔයාගේ මහන්සි කරනවද, ඔයා exercise කරනවද, ශරීර ආරක්ෂාව ගැන නම් විදිහට ඔයාගේ පිරිසිදුකම ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගේ කොණ්ඩේ grease නම් ඒකට ඔයා පියවර ගන්න ඕන. ඔයාගේ down there clean වෙන්න ඕන. සහ හැමතිස්සෙම clean එකේ පිරිසිදුව ඉන්න ඕන. ඔයාගේ අපිට තියෙන පරිසරය. මෙන්න එතකොට මේ දේවල් ඔක්කොම level 1 එකේ අඩංගුයි. level 2 එකේ මොකක්ද තියෙන්නේ? basic grooming. ඒ කියන්නේ ඔයාගේ ඇඟට ඔයාගේ ශරීරයට වට ගන්න පුළුවන් මූලික සත්කාර මොනවාද ඔයා හිතන්නේ මේකේ තියෙනවා කියලා. ස්කින් කෙයාර්, මේකප්, ඔයාගේ ඇඟිලි වල කකුල් වල නියපොතු හොඳට කපලා පිරිසිදු කරගන්න. ඔයාගේ හැමේ තියෙන ඔයාගේ ආම්පිට්ස් වල තියෙන ලෝම සහ බිකිනි ඒරියා වල තියෙන ලෝම ෂේප් කරලා හෝ වැක්ස් කරලා අයින් කරන එක. අපිට අමතක කරන්න බැරි දෙයක් ෆැෂන් එක ඇඳුම් සහ ඇසසරිස්. ඔයාගේ ඕරල් හෙල්ත් එක ඒ කියන්නේ ඔයා ටීත් වයිට්නින් වගේ දේවල් කරනවා නම් ඒකත් වටින මේ මූලික සෞඛ්‍ය ලිස්ට් එක. ඒ වගේම බොඩි කෙයාර්, ඔයා බොඩි ස්ක්‍රබ් කරනවද, බොඩි මොයිස්චරයිස් කරනවද, ස්කින් කෙයාර් කියන එක සඳහන් කරපු නිසා කියන්න ඕන ලංකාවේ දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා බ්‍රෑන්ඩඩ් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන ට්‍රෙන්ඩ් එක. මේ ට්‍රෙන්ඩ් එක එනවත් එක්කම මොකද්ද වෙන්නේ? කවුන්ටර්ෆේක් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ ෆේක් ප්‍රොඩක්ට්ස් වලද පොලේ අනන්තවත් තියෙනවා. දැන් ලංකාවට මේ ස්කින් 1004 ප්‍රොඩක්ට්ස් වල ෆේක් ප්‍රොඩක්ට්ස් එන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඔයා මාව TikTok වල Instagram වල ෆලෝ කරන කෙනෙක් නම් මම මේ කවුන්ටර්ෆේක් නැත්තම් A grade ස්කින් කෙයාර් මේකප් ප්‍රොඩක්ට්ස් වල තියෙන behind the stories කතාව මම කතා කරා. ඒක ගැන ආයි කියන්න දෙයක් නැහැ. මේ තියෙන මගේ ස්කින් කෙයාර් කලෙක්ෂන් එකේ හැම ප්‍රොඩක්ට් එකම මම trusted website එකකින් මිලදී ගත්තා. මේ පාරම වෙඩින් එකට ලංකාවට ගිහිල්ලා මම skin 1004 ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න ඒගොල්ලන්ට මැසේජ් කරාන් පස්සේ එයාලා අහනවා ඔයාලට ඕන ඔරිජිනල් එකද නැත්නම් A grade එකද කියලා. I'm like what? alright website එකෙන් මම මේ පාර ගත්තා Fumaisin collection එක මම පෙන්නන. ඇත්තම කතාව වෙඩින් එකෙන් පස්සේ මම skin care මුකුත් කරේ නැහැ. ඊට පස්සේ මෙහෙ එන කිට් වෙලා මට තේරෙනවා මගේ මේ හරිය පොඩක් පූස් වැඩි වෙලා තිබ්බා. skin එක ගොඩක් සැගී වගේ දැනුණා. මගේ cleanse එක bathroom එකේ මේ products දාලා තිබු box එකේ seal එකක් ගහලා තිබේ. seal එකේ තිබ්බ barcode එකක්. ඒ barcode එක scan කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ product එක authentic ද නැද්ද කියලා. මම fake products ගන්න එපා. trusted supplier කෙනෙක්ගෙන් ඔයා ආස skin care හරි makeup හරි products ගන්න. ඊළඟ පාර skin 1004 products ගන්නදී අනිවාර්යෙන් ඒ seal එක තියෙනවද කියලා බලන්න. ඒ seal එකේ තියෙන barcode එක scan කරලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒ product එකේ authenticity එක තහවුරු කරන මේ වගේ documents නැත්තම් ඔයා අරගෙන තියෙන්නේ fake product එකක්. Fumaisin ampule එක මම හිතුවේ මේක post produce කරන්න විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියලා. හැබැයි නැහැ. ඉතින් පෙප්ටයිඩ් જાති 9ක් anti aging වලට හොඳයි, fine lines wrinkles වලට හොඳයි, ඒ වගේම skin texture එකට හොඳයි. වැඩි කතා කරන්න ඕනේ mature skin එකක් තියෙනවා නම් මේක තමයි toner එක නියමයි. ඒ වගේම moisturizer එක මේක හරියම light weighted. ඒක නිකන් gel එකක් වගේ. it just
ෆේස් වොෂ් එකේ මම ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක කියවෝ සාමාන්‍ය ෆේස් වොෂ් එක අඩංගු වෙන්නේ නැති ගොඩක් වගේ ස්කින් එකට වටින ඉන්ග්‍රීඩියන්ට්ස් එකේ තියෙන ෆේස් වොෂ් එකේ අන්තර්ගත වෙනවා. වැඩේ කතා කරන්න දෙයක් නෑ. මේ ලයින් එක හරිම ෂෝ. මට දුක මම මේ ස්කින් 1004 බ්‍රෑන්ඩ් එකේ ප්‍රොමයිසින් ලයින් එක මම ගොඩක් අන්ඩර් එස්ටිමේට් කරා. දැන්ට මේගොල්ලෝ ප්‍රොඩියුස් කරපු ඇම්පියුල්ස් වලින් හොඳම ඇම්පියුල් එක කියලා කියන්නේ මෙන්න මේකට. කොච්චර පාවිච්චි කරත් මේක ඉවර වෙන්නේ නැහැ. බේසික් ගෲමින් වලදී අනිවාර්යෙන් මතක් කරන්න. ඔය හැමතිස්සම එක්ස්පෙරිමන්ට් කරන්න. හැම මේකප් එකම try කරලා බලන්න. ඔයා දැනගන්න ඔයාට ඩේ මේකප් එක නයිට් මේකප් එකක් කොහොමද දාන්න ඕන. ජුවලරි උනත් ගෝල්ඩ් ජුවලරි, සිල්වර් ජුවලරි හැමදේම දාලා try කරලා එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. ඔයාගේ හැමතිස්සම ලෙවල් එක අප් කරන්නේ කොහොමද කියලා. looks maxing. අපි යනවා level 3 එකට. දැන් ගර්ල්ස් ටිකක් ආසයි. we are like basic ඒවටත් එක පොඩක් sugar on the top, cherry on the top දාන්න. ඒක තමයි professional grooming. ඔයා experience කෙනෙක්ගේ ඔයාගේ ශරීරයට අවශ්‍ය grooming ලබා ගන්න එක. දැන් තමයි fun part එක. personally මාචට කසේ මේ part එකට. මුලින්ම පටන් ගමු mani-pedi. not gonna lie මම මගේ වෙඩින් එකට ලස්සන ෆ්‍රෙන්ච් mani-pedi එකක් දාගත්තා. ඔයගොල්ලෝ දකින්න ඇති මගේ ෆොටෝස් වල වීඩියෝස් වල. I felt like a princess. මම සලෝන් එකට ගියපු එනර්ජි එකෙන් නෙවෙයි මම එළියට ආවේ. මම ඊට වැඩිය looks maxing වෙලා පොඩි details ඔයාව ලස්සන කරන්න පුළුවන්. ඒක නිසා මම පටන් ගත්තා ගෙදර ඉඳන් හරියම gel mani-pedi කරන්න professional grooming. කියන්නේ ඔය තවදුරටත් ගෙදර ඉඳන් රේසර් කර වෙලාව නාස්ති කරන්න. මාසෙකට සැරයක් වගේ wax appointment එකකට යනවා නැත්නම් laser treatment එකක් කරලා ඔයාගේ skin එකේ තියෙන ඔක්කොම ලෝම අයින් කරගන්නවා. lash extension සහ lash lift. lash extension කියන්නේ ඔයාගේ තියෙන eyelash එකට උඩින් professionals ලා fake lash එකක් attach කරනවා. ඒ කියන්නේ අලවනවා. ඔයාගේ lash එක තව enhance වෙලා හරිම ලස්සනට වඩ පේනවා. ඔයාලට මතකයි ගිය අවුරුද්දේ මම lash extensions කරනවා. it's gorgeous. මට තේරෙනවා මම public තැන්වල මේ lash extensions දාලා යද්දි වෙනදට වඩා මිනිස්සුන්ගේ පිළිගැනීමක් තියෙනවා. මොකද දකින්න කෙනා දන්නවා අපි අපේ ඇඟට ඉන්වෙස්ට් කරලා තියෙන lash lift එකෙන් කරන්නේ ඔයාගේ straight තියෙන lashes නම් ඒවා perm කරලා මේ curl කරලා ගන්න. thank you. විශේෂයෙන්ම lash extensions දැම්මම it makes you look pretty. brow lamination සහ microblading මම brow lamination try කරන්න බලාගෙන ඉන්නවා පළමුවයි. ඒ වගේම hair styling, hair coloring සහ extension එක දේවල් තුත් අයිති වෙන්නේ මේ level 3 එකට. ඊට පස්සේ ගොඩක් සුදු කට්ටිය ඒගොල්ලෝගේ හැමේ පාට තව tan කරගන්න යාලා tanning appointments වලට යනවා. සුදු කට්ටිය අපේ පාට වෙන try කරනවා. අපේ පාට කට්ටිය කොටුවේ තියෙන cream ගාලා සුදු වෙන try කරනවා. ඒක තමයි ලෝකෙ. ඉතින් මේ tanning තුත් වැඩන්නේ level 3. හැමතිස්සෙම දිනදා එළියට යනකොට lipstick ගන්න එක කරදරයි වගේ නේද? ඔයාගේ lipstick එක අඳුරේ වගේ නම් ඔයාලට මේ lip blush එකකට යන්න පුළුවන්. lip blush එකෙන් වෙන්නේ ඔයාගේ lip එකේ තියෙන color එක neutralize කරලා ඔයාට නිකන් semi permanent lip tattoo එකක් වගේ දෙන්නේ. හැමතිස්සෙම lipstick ගාලා වගේ ඒක lip එකේ තියෙනවා. මේකත් ඔයාට කරන්න පුළුවන් එක treatment එකක්. ඔයා lip blush එක කරලා තියෙනවා නම් congratulations. ඔයා ඉන්නේ දැන් level 3 එකේ. ඒ වගේම මේකට facials එනවා. hydra facials, cleansing facials ඔය වගේ facial ජාති ගොඩාක් තියෙනවා. මේ level 3 එකේ තමයි මේ facials උත් අඩංගු වෙන්නේ. ඉතින් මම මේ level 3 එකේ කතා කරපු දේවල් වලට තමයි කියන්නේ high maintenance things that you can do to stay low maintenance. ඒ කියන්නේ ඔයා හැමදාම කරන දේවල් එකපාරට කරනවා semi permanent දෙයක් විදියට. එතකොට ඔයාට හැමදාම කරන්න වෙනුවට එකපාරක් කරලා ගොඩක් කල් මේක පවත්වා ගන්න පුළුවන්. ඔයා තාම second level එකේ stuck වෙලා ඉන්නවා. ඔයාට level 3 එකට යන්න ආසයි නම් ඔයාට පොඩි දෙයකින් පටන් ගන්න පුළුවන්. manicure pedicure වගේ. මුලින්ම ඔයාට mani-pedi කරන්න මාසෙකට පැය 3-4ක් වගේ කාලයක් වැය කරන්න පුළුවන්. ඒකට යන මුදල් වැය කරන්න පුළුවන්. මේ factors දෙක අනුව තමයි තීරණය වෙන්නේ ඔයා මේක දෙකටම කරගෙන යනවද කියලා. ඔයා කැමතිද ඔයාගේ අත් දෙක කකුල් දෙක ලස්සනට තියාගන්න? මේක පොඩි simple දෙයක් වගේ දැනට ඇත්තටම මේ චූටි දේවල් වලින් ඔයාගේ look එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ පොඩි දේවල් වලින් ඔයාගේ looks maxing කරගන්න පුළුවන්. ඔයා pyramid එකේ යට levels දෙක follow කරනවා නම් තුන්වෙනි level එකේ ඉඳන් තවත් ඔයාලා level up වෙන්න ඕන නම් ඔයා දැන් ඇවිල්ලා තියෙන හරියටම ඒ තමයි level 4. level 4 එකේ අපි කතා කරන්නේ non invasive treatments. ඒ කියන්නේ ඔයාගේ body එකේ ලොකු වෙනසක් කරන්නේ නැහැ. හැබැයි චූටි අර subtle වෙනසක් කරන. දකින්න කෙනෙක්ට එකපාරටම අඳුර ගන්න බෑ මොකද කරලා
කරලා තියෙන්නේ කියලා. හැබැයි එයාලා දන්නවා මොකක් හරි වෙනසක් තියෙනවා. හැබැයි එයාලා දන්නේ හරියටම මොකද්ද වෙනස කියලා. කියුරියස් දේවල් ටිකක් මම ඉස්සරහට කතා කරන්නේ. බොටොක්ස් කියන්නේ මොකද්ද? ඔයාගේ ස්කින් එකට ඉන්ජෙක්ට් කරනවා සබ්ස්ටන්ස් එකක. ඒ සබ්ස්ටන්ස් එකෙන් ඔයාගේ මූණේ තියෙන මසල්ස් ටික ඔක්කොම පැරලයිස් කරනවා නැත්නම් ෆ්‍රීස් කරනවා. මේ බොටොක්ස් කරලා තියෙන නිසා තමයි කාඩෑෂන්ස්ලට එයාලගේ මූණ අපේ වගේ මේම හොල්ලන්න බෑ එයාලගේ මූණ. මොකද මේ මසල්ස් ඔක්කොම ෆ්‍රීස් වෙලා තියෙන්නේ. ඒකයි එයාලා හරිම අමාරුවේ කළා හිනාවෙන්. බොටොක්ස් කියන්නේ ඔයාගේ ෆයින් ලයින්ස් රින්කල්ස් අඩු කරන්න පුළුවන් එක මෙතඩ් එකක්. හැබැයි මේ ෆිලර්ස් වල වෙන්නේ ඔයාගේ ෆයින් ලයින්ස් රින්කල්ස් ඇතුලේ ෆිල් කරලා ඒවා එළියට පේන ගතිය අඩු කරනවා. මේ ෆිලර්ස් and බොටොක්ස් කියන දෙකම ඔයාගේ ස්කින් එකට ඉන්ජෙක්ට් කරන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස් දෙකක්. ඊට අමතරව ලේසර් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. අපි ඒක කලින් කතා කරා. ඊට පස්සේ පීලින් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. පීලින් ට්‍රීට්මන්ට්ස් වල වෙන්නේ ඔයාගේ මූණේ රින්කල්ස් ෆයින් ලයින්ස් වගේ දේවල් තියෙනවා නම් ඒගොල්ලෝ කෙමිකල් පීල් එකක් කෙමිකල් සොලියුෂන් එකක් ඔයාගේ ස්කින් එකේ ඇප්ලයි කරනවා. මේ ස්කින් එකේ ඇප්ලයි කරන කෙමිකල් සොලියුෂන් එක නිසා ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙනවා. ස්කින් එක ඩැමේජ් වෙලා ඒක නිකන් පොතු ගැලවිලා යන්න පටන් ගන්නවා. මේ පොතු ගැලවිලා ගියාන් පස්සේ යටින් මතුවෙන්නේ ඔයාට තියෙන අලුත් ස්කින් එක, youthful skin එක. ගොඩක් වෙලාවට කට්ටිය කියනවා මේ youthful skin එකේ ඔයාගේ තියෙන fine lines අඩුයි, wrinkles අඩුයි, කලින් තිබ්බ ස්කින් එකට වැඩිය youthful skin එකේ පැහැය වැඩි කියලා. මේ හේතුව නිසා තමයි ගොඩක් කට්ටිය මේ peeling treatments වලට යන්නේ. level 4 එකේ තව තියෙනවා sculpting treatments. sculpting treatments මූණටත් කරනවා, ඇඟටත් කරනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ මූණේ හරි ඇඟේ හරි තියෙන අනවශ්‍ය තෙල්, කියන්නේ fat එක අයින් කරලා ඔයාගේ ඇඟේ හරි මූණේ හරි තියෙන shape එක හොඳට ඉස්මතු කරනවා. හොඳට ඉස්මතු කරලා ඔයාගේ skin එක හොඳට tight කරනවා. ඊට පස්සේ එනවා cosmetic dentistry. ඒ කියන්නේ ඔයාගේ smile එක, ඔයාගේ හිනාව ලස්සන තියාගන්න කරන්න පුළුවන් හැම treatment එකක්ම මේ cosmetic dentistry කියන එක ඇතුලේ අන්තර්ගත වෙනවා. body contouring කියලා. body contouring එකේ වෙන්නේ ගොඩක් වෙලාවට මොකද මහත කෙනෙක් කෙට්ටු වීම නිසා එයාගේ හැම එල්ල වැටෙන පටන් ගන්නවා. එල්ල වැටෙන හැම ඉවත් කරන එක තමයි මේ body contouring. ඔය level 4 එකේ එක දේවල් කරාට කමක්. botox, fillers පොඩ්ඩක් try කරාට කමක් නැහැ. හැබැයි ඒවයින් ඔයාගේ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදිහට කරන්න එපා. කෙනෙක්ට ඔයා දිහා බැලුවා පස්සේ මොකක් හරි වෙනසක් තියෙනවා. හැබැයි මොකද්ද කියලා හරියටම අඳුර ගන්න බෑ. කියන level එකටනේ. ඒක තමයි elegant beauty. That's what we call elegance. කෙනෙක් දිහා බලලා දැක්ක ගමන් පේනනම් oh shit මෙයා lips හදලා මෙයා brow lift එකක් කරලා එහෙම කියලා අඳුර ගන්න පුළුවන් නම් that's not elegant. ගොඩක් මාත කෙනෙක් ඔයා හිතනවා ඔයා බොටොක්ස් කළා ෆේස් එක ගොඩක් ස්ලිම් කරගන්න ඕන. හැබැයි ඔයා කවදා හරි ඔයාගේ ඇඟ අඩු කරගත්තම ඔයාට බොටොක්ස් අවශ්‍ය නැහැ කියන එක ඔයා දන්නේ නැහැ. මොකද ඔයා අර යට තියෙන ෆවුන්ඩේෂන් එක, ෆිට්නස් කියන එක ඔයා ෆලෝ කරන්නේ නැති නිසා. යට තියෙන ලෙවල්ස් අඩු කරගෙන ගියොත් ඔයා උඩට ගියාන් පස්සේ අර කවදා හරි පසුතැවෙන්න වෙනවා. දැන් අපි යන්නේ level 5 එකට. වෙන මොකුත් නෙවෙයි මේක ඇවිල්ලා ප්ලාස්ටික් සර්ජරි. ප්ලාස්ටික් සර්ජරි නේ අපි බලමු මොනවද ලෝකේ ටිකක් ප්‍රසිද්ධ ප්ලාස්ටික් සර්ජරි BL. ඒ කියන්නේ Brazilian butt lift. මේකෙන් වෙන්නේ ඔයාගේ butt එක buttocks වල තියෙන shape එක වැඩි කරලා ඒක size එකකින් ලොකු කරලා ඒක හොඳට enhance කරනවා. ඔයාගේ butt එක ලොකු කරනවා. මේක lift එකක් කියලා කිව්වට මෙතන අතර lifting effect එකක් නෙවෙයි වෙන්නේ. මේක ඇත්තටම ලොකු surgery එකක් තමයි වෙන්නේ. මගේ අක්කීගේ office එකේ වැඩ කරන කෙනෙක් BBL එකක් කරලා තිබ්බා. එයාට මාස ගාණක් යනකම් මෙහෙම උඩ අතට නිදා ගන්න බෑ. එයාට උඩින් අතට විතර නිදා ගන්න පුළුවන් වගේ ලොකු process එකක් මේක. spicy. ඊට පස්සේ liposuction කියන්නේ ඔයාගේ පට් එකේ, ඔයාගේ බඩේ, ඔයාගේ hips වල, thighs වල, arms වල, neck එකේ තියෙන අනවශ්‍ය skin එක, අනවශ්‍ය fat එක ඉවත් කරන එක. මේත් එකම non-surgical liposuction කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ heat එක, cooling effect, හරි sound waves පාවිච්චි කරලා ඔයාගේ ඇඟේ තියෙන මේ fat cells burn කරන එක. මේකිනුත් වෙන්නේ slim වීමක්. facelift එක අපි හැමෝම දන්නවා. rhinoplasty කියන්නේ nose job. ඒ කියන්නේ ඔයාගේ නහයේ තියෙන හැඩය වෙනස් කිරීම හෝ shape එක පොඩි කිරීම වගේ දෙයක් තමයි මේ nose job එකේ වෙන්නේ. තව upper eyelid surgery වගේ දේවල් කරනවා. මේ surgery එකේ වෙන්නේ ඔයාගේ ඇස් උඩ තියෙන අනවශ්‍ය skin එක නිකන් එල්ල වැටෙන skin එක සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරන එක. ඒත් එක්කම breast reduction එකෙන් තේරෙනවා ඔයාට ඔයාගේ breast එක size එකෙන් පොඩි කරන එක සහ breast augmentation කියලා. breast augmentation එක කියන්නේ ඔයාගේ breast එක size එකෙන් ලොකු කරන. breast lift එකේ වෙන්නේ ඔයාගේ මේ එල්ල වැටෙන breast එක
ඔයාට හොඳ ලිෆ්ට් එකක් දෙන එක. ඊට පස්සේ ටමි ටක් එක වෙන්නේ ඔයාගේ බඩ ඇබ්ඩොමන් ඒරියා එකේ තියෙන අනවශ්‍ය ෆැට් එක අනවශ්‍ය ස්කින් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා බඩ හොඳට ටයිට් කරන එක. ඔය මේ වෙනකම් වීඩියෝ එකක් බලනවා මෙන්න මේ තියෙන බෝ ඉමෝජි එක කමෙන්ට් එකක් දාන්න පහලින්. මේ ලෙවල් 4 මම මේ දේවල් කිව්වා කියලා ඔයා මේ ලෙවල් 4 දෙන හැම දෙයක්ම කරන්න ඕනේ. ඔයා රෙඩි වුණු වෙලාවල් වලට හැමතිස්සෙම ලෙවල් අප් කරගෙන යන්න. ඒත් මතක තියාගන්න හැමතිස්සෙම මේ පිරමිඩ් එකේ තියෙන ෆවුන්ඩේෂන් එක ලෙවල් 1 ලෙවල් 2 කියන දෙක හොඳට ස්ට්‍රෝං තියෙද කියලා හොඳට කල්පනා කරලා බලලා ඉස්සරහට යන්න. ඕන දැන් ඔයා දැන් උඩටම ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා නෝස් ජොබ් එකක් කරලා ලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් දාලා මැනිපෙඩි කරලා යනවා. හැබැයි ඔයා කොහේ හරි එළියට යද්දී ඔයාගේ කොණ්ඩේ ග්‍රීසි නම් ඔයාට පර්ෆියුම් වගේ දේවල් පාවිච්චි කරන අමතක වුණා නම් ඔයාගේ ඇස් ක්ලීන් නැත්තම් රාට කියලා පෙරපෙර නිදාගත් දේවල් මෙහෙම කටකොණෙන් දිගට බේරිලා ඒවා ක්‍රස්ටි වෙලා තියෙනවා නම් ඔයා ලෑෂ් ලිෆ්ට් එකක් කරලත් ඔයා එක්ස්ටෙන්ෂන්ස් දාලා ඔකුත් කරාට වැඩක් නැහැ. මිනිස්සෙක්ගේ ඔළුව යන්නේ ඔයාගේ ඇස් ක්ලීන් නැති එකයි ඔයා මූණ හරියට හොදපු නැති එකයි. මෙන්න මේකයි මම කියන්නේ හැමතිස්සෙම ඔයාගේ ෆවුන්ඩේෂන් එක ස්ට්‍රෝං තියාගන්න. ඔයා පීලින් ට්‍රීට්මන්ට් එකක් කරනවා. පීලින් ට්‍රීට්මන්ට් එක කළා අලුතින් ආපු යූත්ෆුල් ස්කින් එකට ඔයා හරියට ස්කින් කෙයා කරන්න. මොකක්ද අන්තිමට වෙන්නේ? ඒ යූත්ෆුල් ස්කින් එක ආයෙත් අර ඔයා අයින් කරපු ස්කින් එක බවට ඉතාමත් ඉක්මනින් පත් වෙනවා. ආදරේ හැමෝටම අද වීඩියෝ එකේ විඩින් කමෙන්ට් එක දාලා තියෙන මෙන්න මෙයා you so much මගේ වීඩියෝස් වලට සපෝට් කරාට පුළුවන් කට්ටිය පුළුවන් විදිහට වීඩියෝස් කට්ටියත් එක්ක ෂෙයා කරලා මට සපෝට් කරන්න. මොකද ගොඩක් කට්ටිය හිතලා තියෙන දැන් මම වීඩියෝස් දාන්න නැහැ කියලා. ඒ වගේම YouTube හිතනවා ඔයා මෙන්න මේ වීඩියෝ එක බලන්න ඕන කියලා. මතක ඇතුව subscribe කරන්න. මම ඔයාලට ගොඩාක් ආදරේ. මම හිතන ලංකාවේ සිංහලෙන් first time මේ වගේ වීඩියෝ එකක් ගන්නේ. මට පස්සේ දාන වීඩියෝස් ඔක්කොම copied. තාම ඉන්නව නේද? හරි. එහෙනම් මම මගේ ජාතිය කෙනෙක්. මම දන්නවා අන්තිම වෙනකම් වීඩියෝ එක බලනවා කියන්නේ you're my kind of people. I love you so much. දැන් බලන්න මේ ගාව. It's so cute. It's so spring. I love it. බලන්න මගේ nails. It looks so cute, so clean. I did a little nail art by myself.